අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ටියුටෝරියල් වීඩියෝ එකක් එක නෙවෙයි. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අපි අලුතෙන්ම ලොන්ච් කරපු ගේම් පබ්ලිෂින් ප්ලැට්ෆෝම් එක mycoolgame.com ගැන. ඉතින් ඔයාලා දන්න දෙයක් තමයි මේ වෙනකන් අපේ රටේ අපේ ඩෙවලොපර්ස්ලාට ඇත්තටම තැනක් තිබුණේ නැහැ තමන් හදපු ඉන්ඩී ගේම් එක පබ්ලිෂ් කරන්න. ගොඩක් වෙලාවට අපි කරේ තමන් හදපු ඉන්ඩී ගේම් එක එක්කෝ itch.io සයිට් එකේ එහෙමත් නැත්නම් Newgrounds වගේ තැනක තමයි අපි හදන ඉන්ඩී ගේම් එක ඇත්තටම අපි හොස්ට් කරේ මෙච්චර කාලයක් වෙනකම්. මොකද අපේ රටේ අපිටම කියලා ප්ලැට්ෆෝම් එකක් තිබුණේ නැහැ මේ වෙනකම් අපේ ගේම් එක පබ්ලිෂ් කරන්න. ඉතින් මෙන්න මේ හේතු නිසා අපි කල්පනා කරා අලුතෙන් අපේ රටේ අපේ ඩෙවලොපර්ස්ලාටම ප්ලැට්ෆෝම් එකක් නැත්නම් ගේම් ලොන්චින් ප්ලැට්ෆෝම් එකක් හදන්න අවශ්‍යයි කියලා. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි මේ mycoolgame.com කියන ප්ලැට්ෆෝම් එක මේ සයිට් එක ඩෙවලොප් වුණේ. ඉතින් මේ ප්ලැට්ෆෝම් එක හරහා ඕනම ඩෙවලොපර් කෙනෙක්ට පුළුවන් තමන්ගේ ඉන්ඩී ගේම් එක පබ්ලිෂ් කරන්න, එහෙමත් නැත්නම් ලොන්ච් කරන්න. ඒ වගේම ඔයා ගේම් ප්ලේ කරන කෙනෙක් නම් දැන් ඔයාලට පුළුවන් අපේම රටේ ඩෙවලොපර්ස්ලා ඩෙවලොප් කරපු අපේම ගේම්ස් අපේම ප්ලැට්ෆෝම් එකක ප්ලේ කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ ප්ලැට්ෆෝම් එක ඇතුළේදී ඩෙවලොපර්ස්ලාට ඒ වගේම ගේම් ප්ලේයර්ස්ලාට මේ දෙගොල්ලන්ටම එකතු වෙන්න අවස්ථාවක් ලැබෙනවා. අපි දැන් බලමු කොහොමද මේ ප්ලැට්ෆෝම් එක වැඩ කරන්නේ කියලා. ඔයාලට පේනවා මම දැන් සයිට් එක ඕපන් කරලා තියෙනවා මේ විදිහට. ඔයාලා මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ විදිහට mycoolgame.com කියන මෙන්න මේ වෙබ් ඇඩ්‍රස් එකට එන්නයි අවශ්‍ය වෙන්නේ. මේකට ආවට පස්සේ ඔයාලට මේ වගේ සයිට් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා mycoolgame logo එක. ඉතින් ඔයාලට බලපු ගමන් පේනවා ඇති මේ සයිට් එක තාම ගොඩක්ම ප්‍රාථමික මට්ටමේ තමයි තියෙන්නේ. මේ විදිහට ගොඩක් දේවල් එහෙමත් නැත්නම් ගොඩක් ලස්සනට ගොඩක් ඇඩ්වාන්ස් ෆීචර්ස් තාම මේකට අපි ඉම්ප්ලිමන්ට් කරලා නැහැ ඇත්තටම. අපි දැනට මෙතනදී කරන්න පුළුවන් දේවල් ටික ගැන කතා කරමු. ඉතින් මුලින්ම සයිට් එක දිහා බලමු. ඔයාලට පේනවා මේ වෙනකොට මේ recently added games කියන තැන නැත්නම් මේ ඒරියා එකේ බලා ගන්න පුළුවන් ඔයාලට මේ වෙනකොට games කීපයක් පබ්ලිෂ් කරලා තියෙනවා. සමහර ඒවා අපේ හෙළදිව academy එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා හදපු games කීපයක් තියෙනවා. ඉතින් මේකට දවස ගානේ තව games add වෙනවා. මුලින්ම අපි බලමු මෙතන browse games මෙතන click කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට add කරලා තියෙන games ඔක්කොම බලා ගන්න පුළුවන් මෙතනදී. ඒ වගේම source codes කියන තැන මෙතන ඇත්තටම තාම අපි අප්ඩේට් කරලා නැහැ. මෙතනදී games වල source code එක දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අන්න එයාලට පුළුවන් තමන්ගේ source code එක මෙතනදී public කරන්න. ඒ වගේම blog එක තාම අප්ඩේට් කරලා නැහැ. ඒක අපි තාම develop කරගෙන යන ගමන් ඉන්නේ. ඒ වගේම මේ පැත්තේ තියෙනවා login button එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන click කරලා දැනටමත් ඔයාලට account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනදී ඒ credentials පාවිච්චි කරලා log වෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට මෙතන register වෙන්න username එක ඒ වගේම email address එක සහ password එක දීලා register වෙන්න පුළුවන් මේ platform එකේ. ඉතින් මෙතනදී මේ games publish කරද්දී මුලින්ම මෙන්න මේ වගේ ක්‍රමයක් තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. ඔයාලට පුළුවන් මේ site එකේ පහළට આવොත් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ වගේ බටන් තුනක්. එකක් තමයි WhatsApp බටන් එක, ඒ වගේම Facebook Messenger බටන් එක සහ Instagram බටන් එක. මේ WhatsApp බටන් එක උඩ ක්ලික් කරොත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට mycoolgame publishers ලගේ group එකට join වෙන්න. ඉතින් මෙතෙන්දී ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ game එක publish කරගන්න අවශ්‍යයි කියන එක අපිට දැනුම් දෙන්න. ඒ වගේම publish කරද්දී ඇති වෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් අන්න ඒ දේවල් ගැන මේ group එකේදී කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ තියෙනවා Messenger බටන් එක. මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් mycoolgame platform එකේ Facebook page එකට එන්න. මෙතනින් ඔයාලට පුළුවන් අපිට අවශ්‍ය නම් message එකක් දෙන්න. ඒ වගේම අලුතෙන් එන updates ගැන දැනගන්න පුළුවන් මේ page එක හරහා. ඒ වගේම ඊට පස්සේ තියෙනවා Instagram බටන් එක. කාටර කෙනෙක්ට අවශ්‍ය නම් පුළුවන් Instagram පාවිච්චි කරලා අපිව contact කරගන්න මේ බටන් එක පාවිච්චි කරලා. ඉතින් ඔයා හදපු ගේම් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් simple prototype එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ බටන් තුනෙන් ඕනම එකක් ක්ලික් කරලා ඒ එන කනෙක්ෂන් එක හරහා අපිව සම්බන්ධ කරගෙන ඔයාගේ ගේම් එක පබ්ලිෂ් කරගන්න පුළුවන් නොමිලේම. මේක ඇත්තටම සම්පූර්ණ නොමිලේ වැඩ කරන ප්ලැට්ෆෝම් එකක්. කිසිම දෙයකට මුදලක් අය වෙන්නේ නැහැ ගේම්ස් පබ්ලිෂ් කරන්න, ඒ වගේම ගේම්ස් ප්ලේ කරන්න. ඒ වගේම මෙතන එහා පැත්තේ තියෙනවා අපේ Facebook page එක. ඔයාලා බලා ගන්න පුළුවන් අලුතෙන් එන updates මෙතනදී බලා ගන්න පුළුවන් මේ platform එකේ. ඒ වගේම එහා පැත්තේ ඔයාලා දන්නවා අපේ tutorials කීපයක් දාලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ ගොඩක්ම ප්‍රාථමික මට්ටමේ තමයි මේ site එක තවම තියෙන්නේ. ඉතින් අපි මේක develop කරගෙන යනවා. දැනට ඇත්තටම මේ games download කරලා තමයි play කරන්න තියෙන්නේ. මම එක game එකක් open කරලා පෙන්නන්නම් කොහොමද මේ game එක download කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ තියෙන icon එක උඩ click කරලා මේ game එකට එන්න. එතකොට බලා ගන්න පුළුවන් ගේම් එකේ නම තියෙනවා. ඒ වගේම මේ ගේම් එක ඩෙවලොප් කරපු ඩෙවලොපර් ඉන්නවා. ඒ වගේම ගේම් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් නැත්නම් ඉමේජ් එකක් තියෙනවා. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ free purchase කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේක check out කරන්න. මේ විදිහට check out page එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් දැනටමත් ඔයාලා account එකක් හදලා තියෙනවා නම් මෙතනින් log වෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් account එකක් මෙතනදීත් හදා ගන්න පුළුවන්.
ඒ විදිහට account එකක් හදලා එහෙමත් නැත්නම් account එකට log වෙලා මෙන්න මේ free download කියන බටන් එක ක්ලික් කළාම ඔයාලට පුළුවන් මේ game එක download කරගන්න ඔයාගේ PC එකට එහෙමත් නැත්නම් Mac එකට download කරගන්න පුළුවන් අවශ්‍ය game එක. හරි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඇත්තටම මේ බේසික්ම දේවල් කිහිපයක් ගැන විතරයි මම අද කතා කරේ. ඉතින් මේකෙදි අලුතෙන් අප්ඩේට්ස් මම දෙන්න බලාපොරොත්තු වෙනවා නිතරම අලුතෙන් ඇඩ් වෙන ගේම්ස් ගැන. ඒ වගේම මෙතෙන්දී අපි කරන විශේෂ දේ තමයි මේ platform එකට ඇඩ් වෙන හැම ගේම් එකකටම review එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා Ceylon Game Dev channel එකේ. ගේම් එකේ තියෙන හොඳ නරක ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ ගේම් එකේ තව ඩෙවලොප් කරගන්න පුළුවන් දේවල් මොනවද අන්න ඒ වගේ මේ ගේම් එකට රිවිව් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා මේ platform එකට ඇඩ් කරන ගේම්ස් වලට. ඔයාලා බලාගෙන බලන්න දැනට ගේම්ස් අතරම 5ක් විතර තමයි සයිට් එකේ host කරලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට මේකට මම කලිනුත් කිව්වා වගේ ගේම්ස් නිතර අප්ඩේට් වෙනවා. ගේම්ස් ඇඩ් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ platform එකට ඇවිල්ලා ඔයාගේ ගේම් එකක් තියෙනවා නම් ඒක publish කරන්න. ඒ වගේම ඔයා ගේම් player කෙනෙක් නම් ඔයා ගේම් play කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ලංකාවේ අපේම ඩිවෙලොපර්ස්ලා ඩිවෙලොප් කරපු මේ සිම්පල් ගේම්ස් වෙන්න පුළුවන් සමහර ඒවා මිඩ් රේන්ජ් ගේම් වෙන්න පුළුවන් මේ ගේම්ස් ප්ලේ කරලා එක්ස්පීරියන්ස් එකක් ගන්න අපේ ඩිවෙලොපර්ස්ලා කොහොමද මේ දේවල් කරන්නේ කියන එක ගැන. ඉතින් මම විශ්වාස කරනවා මේ platform එක අපේ රටට එහෙම නැත්නම් අපේ මේ ඉන්ඩී ඩිවෙලොපර්ස්ලාට සහ ගේම් ප්ලේයර්ස්ලාට ගොඩක් වටින දෙයක් වෙයි කියලා. මොකද මේ වෙනකන් අපේ රටට මෙහෙම දෙයක් තිබුණේ නැහැ මම දන්න තරමින්. මම කලිනුත් කිව්වා වගේ මේ platform එක දවස ගානේ ඩිවෙලොප් වෙනවා. අලුතෙන් දේවල් ඇඩ් වෙනවා. ඒ වගේම අලුත් ගේම්ස් ඇඩ් වෙනවා. ඒ වගේම ඉස්සරහට අපි දැන් ඩිවෙලොප් කරගෙන යනවා මේ සයිට් එකේදී ගේම්ස් ඩවුන්ලෝඩ් නොකර වෙබ් එකේ තියාගෙන එහෙම නැත්නම් වෙබ් ප්ලේයර් එක හරහා ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් විදිහකට මේක අපි ඇත්තටම ඩෙවලොප් කරගෙන යනවා. ඒ වගේම මේ platform එකේ අවසාන අරමුණ තමයි ඇත්තටම අපේ indie developers-ලාට තමන් හදන game එක monetize කරගන්න system එකක් නැත්නම් method එකක් හදලා දෙන එක. ඉතින් අපේ අවසාන බලාපොරොත්තුව ඒක තමයි. අපි දැනටමත් ඒකට අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යන ගමන් තමයි ඉන්නේ. එතකොට අපේ developers-ලාට පුළුවන් වෙනවා තමන් හදපු game එක හැම game එකක්ම නොමිලේම දෙන්නේ නැතුව යම්කිසි මුදලකට මේ game එක ඇත්තටම monetize කරන්න ක්‍රමවේදයක් හදන එක තමයි අපේ අරමුණ වෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද වීඩියෝ එකේ මම කතා කරේ. අද ඇත්තටම ටියුටෝරියල් එකක් නෙවෙයි මම කලින් කිව්වා වගේ අපි අලුතෙන් launch කරපු game publishing platform එක ගැන තමයි කතා කරේ mycoolgame.com site එක ගැන. ඉතින් මම ඔයාලට invite කරනවා මේ site එකට ඇවිල්ලා පොඩ්ඩක් visit කරලා බලන්න. තව ඒ වගේ මේක develop වෙන්න අවශ්‍ය වෙන දේවල් මොනවා හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ දේවල් suggest කරන්න අපිට. අපි ඒවා ඇත්තටම අහන්න දකින්න කැමතියි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම එකතු වෙමු. හැම දිනකටම සුබ දවසක්.